Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් වෙඩින් එක දවස උදා වුණා. මේ ඉතින් අපි පාන්දර 2:30ට නැගිටලා ලෑස්ති වුණා. මොකද අපිට 5ට වගේ තමයි ටයිම් තිබ්බේ. ඒ අක්කිලෑ ගෙදරට යන්නේ අපේ අයියා මැරි කරන කෙනාගේ අක්කිලෑ ගෙදරට යන්න. ඉතින් අපි 2:30ට සැලොන් එකේ අක්කිට එන්නේ කියලා එයාට කියලා තමයි අපි මේකප් එක දාගත්තේ. මට ඉතින් සාරි එක අඳින්න පුළුවන් නිසා මට සාරි එක මම තනියම සාරි එක ඇඳගෙන මේකප් එක දාන්න හිටියා. මේකප් එක දාන්න පුළුවන් ඒ වුණාට හැමදාම Taman තනියම මේකප් කරන වඩා වෙන කෙනෙක්ට කියලා මේකප් එක දාගන්න එක හොඳයි කියලා හිතුවා. ඉතින් දැන් අම්මා ලෑස්ති කරනකම් මම ඉන්න බලාගෙන ආච්චිටයි පුංචිටයි සාරි එක අඳින්න ඕන නිසා එතන ඉන්න ඇන්ටි කෙනෙක් එයාලා දෙන්නට සාරි එක ඇන්දුවා. මං ඉතින් මගේ ඉතුරු වැඩ ටික කරගත්තා. ඉගෙන ජුවලරිස් දාණය දාගෙන තාත්තට තමයි පෙන්නුවේ ලස්සනද කියලා බලන්න. අපේ තාත්තා ඉතින් ගොඩක් ෆැෂන් වලට කැමතියි. කියන්නේ අක්කයි මායි මොන දේ ඇන්දත් තාත්තා කියන්නේ හැමදාම ලස්සනයි කියලා. ඔයාලගේ තාත්තත් එහෙමයිනේ ඉතින්. ඔන්න ඉතින් මම හිමින් සැරේ ලෑස්ති වෙනවා. මගේ අක්කා නම් මේ ටයිම් එකේ ලෑස්ති වුණේ නැහැ. මොකද ඩාන්සින් කරන ළමයි ටික වෙල්කම් ඩාන්ස් එක උදේ පාන්දරම ලෑස්ති කරන්න ඕන නිසා අක්කිට ඒ වැඩ ටික බාර දුන්නා. එයා නම් ලෑස්ති උනේ උදේ 7ට 8ට වගේ තමයි ලෑස්ති උනේ. මං ඉතින් ලෑස්තිලා ගියා. මොකද අම්මත් එක්ක යන්න ඕන නිසා. අපි අය මැරි කරන අක්කලා ගෙදර යන්න ඕන පාන්දර 5ට වගේ. ඒ ටයිම් එකට යන්න ඕන නිසා මම ඉක්මනට අම්මා ලෑස්ති කරන ගමන් මාත් ලෑස්ති වුණා. ඔන්න ඉතින් අම්මා මේකප් එක කරන්න අක්කට පැය කමාරක් වගේ ගියා. ඊට පස්සේ ඉතින් මගේ මේකප් එක කරන්න ගත්තා. අපිට යක්කලයා ගෙදර යන්න තිබ්බේ 5යි කාලට වගේ. ඉතින් ඉක්මනට මේකප් එකක් දාගෙන මට නම් තිබ්බේ මේකප් එක දාගන්න විතරයි. තව පුංචි ආච්චි යනෝ එයාලා දෙන්නට සාරි අඳ ගන්න ටයිම් නැති නිසා ඉතින් ටයිම් එකක් නෑ දැන්. අම්මිට මේකප් කරන්න පැය කමාරක් ගියා. ඉතින් මටත් පොඩි මේකප් එකක් දාගන්න ඕන නිසා යක්කිට කියලා මේකප් එකක් දාගත්ත සැලොන් එකකට කියලා. ඔන්න ඉතින් ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. මම වොයිස් දාන්නේ මේ ටික ඉතින් බලමු කොහොමද කියලා උනේ. මං ගන්නේ ෆෝන් එක විතරයි. දරුවා. මං කලින් සාපේ නෑ. හරි. ටින්කිරි හායි කියන්න. හායි. ඔබලා සත්‍ය. හරි. Magnet penanggaluan elasana huwa. Tiki water balloon.
ඉතින් අයියා වැඩ ටිකක් ඉවර කරලා අපි ගෙදර ආවා. ගෙදර එනකොට ටයිම් එක උදේ 7:30 වගේ. එනකොට ගෙදර ඉන්න අක්කයි ඔක්කොම ලෑස්ති වෙලා තිබ්බේ. අපේ වෙල්කම් ඩාන්ස් එකයි අනිත් ඩාන්ස් එකේ ඉන්න ළමයි ටිකත් ඔක්කොම ලෑස්ති වෙලා තමයි හිටියේ. අපි ඉතින් යාළගේ රියර්සල් දෙකලුත් අරගෙන වටපිටාවේ පොඩි පොඩි වීඩියෝස් කැම්පිනුත් නටුල්ලම ෆොටෝ එක ගහගත්තා නම් කවුදන් කරන්නේ අර සින්දුව බාඩි කාඩි වර්ධනේ අර කෙන්ද දාන්නේ නම බලන්න අර කෙන්ද දාන්නේ තෝන්නේ කලුත් නේ ගොල්ලෝ ඒ තාර කොහොමද මේ කොන්ද ඉහස් වෙලි ගත්තේ මුනිනා නීතා
Bahun sahasramavinim evanam mudita gora sasena maram danadidam vidina jitva munindo tante matadayakam kami sudanta vidina jitva tejasa bhavatu te
අපේ අයියගේ වෙඩින් එක vlog එක දාන්න. ඔව්. නැතුව අනිවාර්යෙන්. උන්ගෙන් පේන්නේ මගේ උඩ ඒකට. හරි. අයියලා දෙකට පේන උඩට හරි. right. භාර්යාවෙන් ඔවුනොන් පිළිගැනීමෙන්ද ඊට පසුව ඒ වගේ අසංගතභාවය වගේ පිළිගැනීමෙන්ද ලෝකාචාරිත්‍රාණු සම්බන්ධ වනොත් ආත්ම සම්බන්ධ වෙන පිළිවෙතක් සිද්ධනවා නීති හැටියට දෙදෙනා විවාහයට බැඳු බව දැනගත යුතුයි. තවද ඔබ විසින් දැනට බැඳෙන්නට අනුමත කරගෙන තිබෙන මෙම විවාහය බලය දෙන නඩු තීන්දුවකින් මිස වෙන යම් හැටියකින් අවලංගු කිරීම බැරි බව වැඩිදුරටත් දැනගත යුතුයි. යන අය සමග විවාහ නොවීමට නීති හැටියට කිසියම් බාධාවක් බව නොදන්නා වග වැදගත් ලෙස ප්‍රකාශයෙන් කියා සිටිමි. සෞන්දර්ය හැන්නැතිගේ ලක්ෂිත දිසානායක වන මම මේ සිටින ඉහළ කොඩි පිළිගේ සඳනිකා යන අය නීති හැටියට විවාහ කරගත් මාගේ භාර්යාවකට බාර ගන්නා බවට මේ සිටින සියලු දෙනාම සාක්ෂි වෙනුවෙන් ඉල්ලමි. ඉහළ කොඩි පිළිගේ සඳනිකා වන මම මේ සිටින සෞන්දර්ය හැන්නැතිගේ ලක්ෂිත දිසානායක යන අය සමග විවාහ නොවීමට නීති හැටියට කිසියම් බාධාවක් ඇති බව නොදන්නා වග වැදගත් ලෙස ප්‍රකාශයෙන් කියා සිටිමි. ඉහළ පරිපූර්ණයේ සම්බන්ධ වන මම